We, the members of Janabodha Kendriya and the members of the People's Movement for a Better World, JK, our main aim is to build a better world and a just society wherever we are engaged in. One of our key efforts is the process of conscientization. We utilize the methodology of Paulo Freire's pedagogy of the oppressed. A pedagogy, a teaching approach that encourages learners and participants to examine the power structures and patterns of inequality, ultimately aiming for a social and a group transformation and liberation. මගේ මහත්තයා කුලදීවරයෙක් මගේ මහත්තයා අපිට තෙප්පම් බෝට්ටු දැල්පන්න නැහැ අපි කුලදීවර කරන්නේ මහත්තයා විතරයි පවුලටම අම්බ කරන්නේ මහත්තයා අම්බ කරලා මට දරුවෝ 3 දෙනයි මගේ තාත්තත් හිටියා අපි පවුලේ 6 දෙනෙක් හිටියා ගොඩාක් දුක් විඳා ගොඩාක් මහන්සි වුණා මහත්තයා දවසේ වියදමින් ජීවත් වෙන්න මම මහන්න එක ගැන හීනෙකක්වත් හිතපු නැති දෙයක් මම හිතුවේ නෑ මට මැෂින් එකක් ගන්න පුළුවන් වෙයි මහන්න පුළුවන් වෙයි කියලා ඒත් ස්වෙන් රැකියාවක් අසේ මොනවද කරන්න කියලාදී මගේ ඔළුවට එකපාරට මහන්න පුළුවන් කියලා ඉතලා මම මේ ක්‍රෙඩිට් ආයතනයෙන් ගත්තට පස්සේ දැන් මමයි මගේ මහත්තයයි දෙන්න එකතු වෙලා අපේ පෞල් ජීවිතේට අපිට අපේ පෞල් ජීවිතේක උඩුගොඩ දාගන්න අපි දෙන්න මම එයාට උදව් කරනවා එයා මට උදව් කරනවා මගේ මහත්තයාට මම හයියක් එයාට මටත් එයා හයියක් එයා හම්බ කරලා ගෙනන් දීලා සතියට දෙපාරක් නැත්නම් සතියට එකපාරයි මගේ මහත්තයා මට ආදායම ගෙනන් දෙන්න දාගන්න ගෙදර වියදමට ඒ අය ඉන්න කලින් බත් මුට්ටි දෙන එක පවා දරුවන්ගේ පාසල් වැඩකට හැමදේම කරන්න මට දැන් පුළුවන්කමක් තියෙනවා මම ගෘහණියක් වශයෙන් මමත් ඒ දේ කරනවා මේ 80 රැකියාව කරන අත්වැලා කුණේ මට ජනාබෝධ කේන්දරයෙන් මයික්‍රෝ ක්‍රෙඩිට් එකෙන් මුලින්ම වටේ ගත්ත රුපියල් 15000කින් නායකෙන් ගත්ත මැෂින් එක මේක මම ගත්තේ මේ පාවිච්චි කරපු මැෂින් එකක් රුපියල් 15000 දීලා ඊපස්සේ දෙවෙනි පාර රුපියල් 5000 දීලා සර්විස් එකක් දැම්මා ඒ රුපියල් 15000 ණය අරගෙන ගත්ත මැෂින් එකෙන් මම දැනට ගොඩාක් ආදායම් කරලා. ඒ කියන්නේ මම වැඩිපුරම මෑවෙන් ටෙන්ඩරේදී කරවල කරන අයගේ ටෙන්ඩරේදී මාලා එක ටෙන්ඩරේදී මට රුපියල් 2500 වැඩි ආදායමක් තිබුණා. මම දැනටමත් 50000කට වැඩි උපයලා ඉවරයි. ටෙන්ඩරේදී වලින් විතරක්. ඊට පස්සේ මම බැංකු පන්ති ගිහිල්ලා මම මැවුම් ඉගෙනගෙන දැන් මගේ ඇඳුම් දුවගේ ඇඳුම් කියා පොඩි මට පුළුවන් ඉන්නේ පොඩි ඇඳුම් ටිකක් වටේම මහනවා ඒ දවසේ ආදායම රුපියල් 3000ක් මම දැන් දවස ගානේ හොයනවා ඒ හැම දෙයකට මට අත්දැකක් උනේ මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ මම 15000 දෙකක් අරන් දෙනවා මයික්‍රෝ ක්‍රෙඩිට් එකකින් පළවෙනි 15000න් මැෂින් එක ගත්තා වගේ දෙවෙනි එකේම මම ඒක අලුත් වැඩියා කළා මට මහන් මැෂින් එකයි අලුත් වැඩියා වැරෙන්න අවශ්‍ය කරන උපකරණ කිසිම දෙයක් තිබුණේ නැහැ මම ගිය අවුරුද්දේ ණය අරන් ගත්තේ ඒකට හඳවා ගන්න කබඩ් එකක් ඒ වගේම ඒකට ඕන කරන නූල් ටිකක් කතුරක් වගේ හැම අවශ්‍ය කරන. ඒ කියන්නේ රෙදි ටිකක් ගත්තා. රෙදි වලි මමම රෙදි ගෙනල්ලා මමම මහලා විකුණන තත්ත්වයකට මම අද ගෙනන් තියෙන්නේ. ඒ ඔක්කොම මට මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනෙන් තමයි ඒ මුදල ලැබුණේ. නැත්තම් අපිට හරි අමාරු ජීවත් වෙන්න ඒ මයික්‍රෝ ක්‍රෙඩිට් අවුරුද්දට සැරයක් ලබා ගන්න පුංචි ණය මුදලින් තමයි මම අද මේ තත්ත්වෙට. We want to empower and make free those who merely think they are powerless. We believe in the potential of ordinary people, their capacities, skills, and talents. Process of conscientization. These members and forming them into small groups is our main strategy. මගේ ව්‍යාපාරේ කරගන්න මට හයියක් වෙනවා. ඉතින් මේකේ මම මේ මහත්යර හැටියට නැතුණා බබාට ඉස්කෝලේ යන්න පන්ති යන්න In pursuing this empowerment, we normally pay attention to the 5 key aspects of the lives of the people, namely economic, social, cultural, political and spiritual aspects of these people. මහත්තයා තමයි බෝට්ටුවේ මාළු මේව ගේන්නේ කුණුවේ බෝට්ටුවේම වේලගෙන ඇවිල්ලා මම මට ගෙදරට ගෙනත් දෙනවා මම තොග සහ සිල්ලර මේ අවට අයට මේ විකුණනවා ඒ වගේම මේ ගොඩ දෙනෙක් ඇවිල්ලා මගින් වැඩිපුර අරන් යන්නේ තොග තමයි ඉතින් මේ පිරිසිදු විදියට ඉතින් මේ මාළු කරවල හොඳට වේලලා තියෙන බෝට්ටු කරවල සතෙක්වත් අහන්න නැතුව ඉතින් මට හොඳ ලාභයක් වගේම මිනිස්සුන්ට ඉතින් හොඳ විදියට මේ මට මේක විකුණ ගන්න පුළුවන්. ඒ අපි සමතියෙම ණයක් කරගත්තා මේ අපේ මේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න. මගේ මේ ව්‍යාපාරයෙන් තමයි හැමදේම මගේ දරු දෙන්නගේ අධ්‍යාපනය කටයුතු වගේම හැමදේම ගෙදර වියදම් ඔක්කොම සේරම කරන්නේ. ඉතින් මගේ මේ As one step of
economic empowerment. We do a situational analysis and assist them to identify the structural causes of continued poverty among them and in their setup. මම බතික් ව්‍යාපාරය තමයි ටුවරිසම් අයට කරන්නේ. ඒ ඇරෙන ඇඳුම් මහන එකක් කරනවා. මහන එක කරන ගමන් අපි මහපුවක් ගේනවා. මහපුව ගෙනල්ලා බිස්නස් එක කරනවා. වැඩිපුරම සුට්ටොන්ට තමයි මේක බිස්නස් එක කරන්නේ. ටුවරිසම් කාලට තමයි වැඩිපුරම ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ආයතනයෙන් ණය මුදලක් අරගෙන තියෙනවා. ඒ ණය මුදල අපිට ගොඩක් ප්‍රමාණවත් අධි මේ බතික් කර්මාන්තය කරනකොට බතික් වලට ලොකු මුදලක් වැය වෙනවා. සාමාන්‍යයෙන් ඇඳුමක් රුපියල් 2000-3000ක් වගේ මිලකට තමයි මේ අලෙවි කරන්නේ අපි. ඒකෙන් තමයි මුදල ලාභයක් උපය ගන්න පුළුවන් වෙන්නේ. අපිට ආයතනයෙන් ණය ලබාගෙන අපි කරන ව්‍යාපාරයට තමයි ආයතනයෙන් ණය ලබාගෙන ව්‍යාපාරය දියුණු කරගෙන ගියේ. While analyzing, identifying, and changing their way of thinking, we also encourage them to think of an alternative ways and responses to the existing way of life. We firmly believe in the strength of small groups. Our entire empowerment process relies on building small groups and challenging them to take responsibility for their actions. ආරම්භක සමාජිකයෙක් හැටියට මම මේ වැඩ කටයුතු කරගෙන යනවා. ණය වැඩසටහන් වලටත් සහභාගී වුණා. අපිට ලොකු කැපකිරීමක් කරා ණය වැඩසටහනේදී. නමුත් මේ වගාව දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවත්නා පාරම්පරික වැදගත් භෝගයක් හැටියට පැංගිරි වගාව හඳුන්වන්නට පුළුවන්. තවත් ඉදිරියට මේ සංවර්ධන කටයුතු කරන්න තියෙනවා. කැලේ සුද්ධ කරන්න තියෙනවා. පාළු පැල හිටවන්න තියෙනවා. As part of this economic empowerment process, in 2013, we joined hands with microcredit for mothers and started assisting a number of women's groups in the southern and the western part of Sri Lanka. 2015 ඉඳලා ඒ අතර කාලය තුල අපි මේ ආයතනයේ ණය මුදලක් ලබා ගන්නවා. ඒ දෙයින් තමයි අපි මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ. ඒ වගේම මේ මල් ව්‍යාපාරයක් මම කරගෙන යනවා. ඇත්තටම මේ ආයතනයෙන් අපිට ලොකුම සහයෝගයක් ලැබෙනවා. අපිට ශක්තියක් අපිට මේ වගේ පොඩි ව්‍යාපාරයක් කරගෙන යන්න මේ ලැබුණු දායකත්වයට ගොඩාක් ස්තුතියි. Over the years, we have been able to help around 75 small groups and 1,300 members. This video represents just few of those mothers who have been helped by JK through microcredit for mothers project. Briefly, they share their story. They are grateful for the assistance given so far and the trust placed on them. Their present challenge is to find a better market for their products. මගේ මේ ව්‍යාපාරය ටිකක් දුරට කරගෙන ගියා. ඒ පොඩි දෙයින් ටිකක් දුරට මම දැන් හොඳට ඒ කියන්නේ ව්‍යාපාරය කරගෙන යනවා. What we are exploring at the moment is to facilitate and coordinate the market for these small entrepreneurs. Further, we want to link them with the government officials and institutions to ensure sustainability of their small-scale entrepreneurship while assisting them to expand their small-scale businesses. Restaurant ණය ගත්තා 15 ගත්තේ 15000. මම මේක ඉස්සෙල්ලා මේ බිස්නස් එක කරගෙන හිටියේ. ඒකත් අර මේ බිස්නස් එක කෙරුවා මම. පෙරලත් මේකෙන් තමයි මම මොනාරි කරගෙන යන්නේ. මේ ආදායම ටිකක් තියෙනවා නැතුව නෙමෙයි. මේ කරවල දානවා. එයාට උදව් වලට තමයි සල්ලි ඉස්සෙල්ලාම ගත්තේ අරන් බැලන්ස් අරන් දුන්නා. ඊට පස්සේ ගත්තේ ඒවා තමයි කූඩවල අරන් දුන්නා. ආයෙ දෙවෙනි තුන්වෙනි පාර අරන් මේ කෑම වලට මම ගත්තා. මේ වලට භාජනයව මේව ගන්න අරගෙන ගෑස් ලිප් ඒව ඔක්කොම ගත්තා. අරන් තමයි කෑම ඒව තම්බගෙන යන්නේ. තම්බලා මේ ආදායම ටිකක් හම්බ වෙනවා. හම්බෙලා ඒකෙන් තමයි දැන් මහතට සානිපුර නැතුව ගියාට පස්සේ මම
මේකෙන් තමයි කාගෙන බිගෙන යන්නේ අපි ඕඩර් ගන්නවා මම 1000කට 2000කට තමයි ඊට වැඩි යන්නේ 2000 2500ට එම ඕඩර් තමයි කරන් යන්නේ කරලා ගේ ගාවට විකුණ ගන්නවා ඒකත් එක්කම. From Sri Lanka, send our warm greetings to Microcredit for Mothers at their 20th anniversary celebration.